ගයිස් අපි දැන් ඉන්නේ කුවේට බස් ස්ටෑන්ඩ් එකේ. අපේ 2025 අවුරුද්දේ සිරිපා කරනවා පටන් ගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. කුවේට බස් ස්ටෑන්ඩ් එකේ තියෙන 8 විස්තර ගාම බස් එක තියෙනවා කියලා කිව්වේ. අප්ඩේට් දෙන්න ඉස්සර. morning guys. අපි දැන් ඉන්නේ අඩවි කන්දේ. අපි බස් එකේ අඩවි කන්දට ආවා. මෙතන අපි දැන් ටීවිල් එක තමයි යන්න හිතාගෙන ඉන්නේ. ටීවිල් එක බලනවා යන්න. බලමු. ගයිස් අපි අපේ ගමනේ පොඩි වෙනසක් කරන්න කියලා හැදුවේ. අපි මුලින් රිවිල් එක යන්න තමයි හිතාගෙන හිටියේ වර්ණගලට. දැන් අපිට කැබ් එකක් හම්බුණා ඊට වඩා අඩුවෙන්. රුපියල් 3000කට 10 දිනට යන්න පුළුවන්. අඩේ කන්දේ ඉඳලා වර්ණගලට හදපු අලුත් පාර තමයි මේක. මේ පාරෙන් අපිට ගියොත් පරණ සිරිපාද පාරට වඩා කිලෝමීටර් 3ක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම දැනට බොලෙරෝ කැබ් සේවාවක් හා ට්‍රිවිල් සේවාවක් ක්‍රියාත්මක වෙනවා. ඕගලන්ට තමන්ගේ පෞද්ගලික වාහනයක ආවත් මේ පාරෙන් යන්න පුළුවන්. උදේ 10 වගේ යනකොට ආවා වර්ණගල වාහන පාක් කරන දැන් අපි දැන් මෙතන ඉඳලා යනවා ඩයමන්ඩ් කලම්බලම ළඟ දන්සලක් තියෙනවා කිව්වා. අපි සෙට් එක දන්සලට යන ගමන් ඉන්නේ කන්න. සිරිපා අවුරුද්දේ සිරිපා වන්දන අපි පටන් ගන්න තියෙන්නේ. අපි මේ පාරේ යන්නේ මාර්තු මාසේ 13 පොය දවසේ වෙනදා වගේ අපි කුරුවිටේ රත්න පාරෙන් තමයි යන්නේ. අපි මේ පාර වෙනසක් විදියට අඩවි කන්දේ ඉඳලා කැබ් එක ආවා වර්ණගලට. වර්ණගල හම්බලම ළඟ ඉඳලා දැන් අපි කරුණාකරන් තමයි හදන්නේ. අපේ නඩේ යාළුවෝ ටික මම ඉස්සරහදී හඳුන්වලා දෙන්නම්. එහෙනම් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක ඉන්න. මේ අපේ නඩේ ගුරා නිපොන් එබනලා කැඩුණා කොඩ බලන්න නිපොන් කොහමද එල ප්‍රියන්ත ජම්මක් පියන් යන ඔන්න දැන් අපි උදේට දන්සලෙන් කෑමත් අරගෙන දැන් අපි හදන්නේ කරුණා කරන්න පටන් ගන්න. එහෙනම් සුමන සමාන් දෙවිපීඨෙන් අපිට කරුණා කරන්න ලැබේවා. රෝස්. මොකද තාත්තේ? හායි හායි හායි. ෂෝන් කොහමද ගමන? මහන්සිද කට්ටියද? ඉතලයි බා. කයිලෝ. රමේෂ්. අර මේක දුන්නා නම් මොකද අරුට? ගෝල් මාරේ අවුරුදු දෙකකින් පස්සේ අපිත් එකතු වෙන්නේ. මොකද ආවේ නැත්තේ ගිය අවුරුදු දෙකේ. ගිය සැරේ මචං මෙහෙමයි මට යන්න උනා මෙහෙ ජමයිකාවේ. ජමයිකන් ටුර් එකක් තිබ්බා ඒක ගිහිල්ලා. අවුරුදු දෙකක් නේ. යනවාද ආයි කවද්ද යන්නේ? යනවා සඳ. වෙනතර වැඩි රත්නපාරේ අද පොඩ්ඩක් සෙනග වැඩි. අද පොය දවසින්ද වෙන්නේ නැති. පහුගිය දවස් ටිකේ මේ ටික හොඳට වැහැලා තියෙනවා. අද හොඳට පායලා තියෙනවා. අපිට සෞම්‍ය දේශගුණයක් බලා ගන්න පුළුවන්. මචන් ඔන්න අපිට තවත් දන්සලක් හම්බුණා. මේක ස්පංජි දන්සලක් කප් කේක් කියලා කියනවා. බලමු කොහොමද කියලා. තෑන්ක්ස් ආ. කොහොමද? එකයි දෙන්න. ගයිස් අපි යන ගමන් ඉන්නේ මගේ යාළුවෝ ටික යනවා ඉස්සරහින්. මට පේනවා මගේ ඉස්කෝලේ යාළුවෝ ටික අපි අවුරුද්දක සැරයක් අනිවාර්යෙන් සෙට් වෙලා යනවා සිරිපාදේ. අපි දැන් ජොබ් කරන අය නින්දා බිසි ෂෙඩියුල් එකක ඉන්නේ. ඒකින්ද මොනවා නැතත් අපි අනිවාර්යෙන් සිරිපාදේ යන දවසට අවුරුද්දක සැරයක් යාළුවෝ ටික අනිවාර්යෙන් හම්බ වෙනවා සිරිපාදේ යන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ සීටේම අම්බලම ළඟ අලුතෙන් කොන්ක්‍රීට් වලින් පාලමක් හදනවා. ඒකට කොන්ක්‍රීට් ගල් අරන් යන කට්ටිය ඕනි අමුද්‍රව්‍ය මෙහෙම කරේ තමයි අරන් යන්නේ. අපිට එහෙම පහළට යන ගොඩක් අය හම්බුණා. ලීසි නෑ.
අපි දැන් සීතල වලට කිට් වෙලා ඉන්නේ. අපිට සද්ද ඇහෙනවා යා පැත්තේ වතුර පාර යනවා. අපි බලමු ඉක්මනට සීතල වලට ගිහිල්ලා අප්ඩේට් එකක් දෙන්න. වෙලාව 12:10යි. අපි දැන් තමයි සීතලගඟුල අම්බලමකට ආවේ. යමු පල්ලයට ගිහිල්ලා නාගන්න ඕනි දැන්. සීතලගඟුලේ නාගන්න කියලා හැදුවේ. වැහි අඳුරක් එනවා වගේ වටේ පලාතම කළු වෙලා තියෙන්නේ. මෙතන පේනවා ඇති. මේ හරිය නාන්න එපා කියලා කොඩියක් දාලා දෙනවා. අපි මේ හරිය තමයි නාගන්න හැදුවේ. මේ හරිය නාගන්නවා. අපේ සෙට් එකකින් නවතන. හරි අපි දැන් සීතල අතෝටියක් නාගත්තා. දැන් අපි ආයේ කරුණා කරන්න හදන. ඊට කලින් අපි දවල්ට කන්න ඕනේ. එනවා කැම ටිකක් අපි මෙතන ඉඳන්ම කාලා අපි ආයේ කරුණා ගන්න තමයි හදන්නේ නේ. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. සීතලගඟුල අම්බලම ළඟ මචං අලුතෙන් පාලමක් හදනවා. මේක වැස්ස කාලේ ගොඩක් ප්‍රයෝජනවත් තියෙන. මොකද වතුර පාර ගඟේ වැඩි වෙන හින්දා. ඉතින් ඉස්සරහට යන්න. සීතලගඟුල අම්බලම වලින් ආයෙත් අපි බුදුන් වැඳලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. අපිට යනකොට ආයෙත් දන්සලක් හම්බුණාම අපි මෙතන නතර වුණේ නෑ. මොකද අපි දවල්ට ගෙනාවු කෑම කාලා හිටියේ. ගයිස් අපි දැන් සීතලගඟුල ළඟ ඉඳලා ඉස්සරහට යන ගමන් ඉන්නේ. හවස 3ට විතර ඇති වෙලාව. ඉස්සරහට බලමු. පොඩ්ඩක් මේ හරිය අඳුරකුත් තියෙනවා. අපේ කට්ටිය නම් දැන් එතන ඉඳගත්තා. මහන්සිද? එලා. එලාලු. දැන් ඩවුලයි. කමෙදින් පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන ඉස්සරහට යනවා. මෙරියෙන්නේ මේ පාර සමන්න කන්ද රසිකකමුතු කරපු සුපිරි වැඩක්. යවත්න පාර මේ වගේ තැන් 3-4ම අපිට හම්බුණා. මේක මාර වටිනා. thank you කරපු සෙට් එකටම. හරියනම් අපි ඉස්සරහට යන්න. කොහොමද come on. තව පොඩ්ඩයි. මචංලා අපේ සෙට් එකට ඉස්සෙල්ලා මහන්සිය දැනුනේ මේ හරියදී. අපි එක දිගට කඳු කීපයක් කරුණා කරපු හින්දා පොඩි මහන්සියක් දැනුණා. ඒත් අපි සැලුනේ නෑ. අපි දිගටම අපේ කරුණාව සිදු කළා. නේද හිත පකුණා නේද හොලන්නේ ගැම්මෙන් ගන්න ගැම්මෙන් ගන්න ගයිස් පොඩ්ඩක් විතර මහන්සි ඉස්සරහට මොනවා හරි බොමු ගයිස් අපි දැන් තව ඉස්සරහට යන ගමන් ඉන්නේ අපි මඟදී නතර වෙලා කඩයක් හම්බුණා එතනින් අපි කෝප් එකක් බීලා අපි ගෙනාවු බිස්කට් වගේ තිබ්බා ඒකත් කාලා දැන් ආයෙ අපි මේ කරුණා කරන ගමන් ඉන්නේ. අපි උඩට යන ගමන් ඉන්නේ. පොඩි ස්ටේක් ගන්න කියලා ඇදුවේ. අටගෙන යන්න පුළුවන් ඉන්නේ. අපි දිගටම යනවා නැත්නම් මම නතර වෙලා ඉඳලා යනවා. නතර වෙන්න වෙනවා. මන්නගේ දිගට බෑ. දිගට උඩට යන්නේ.
අපි දැන් ඉන්නේ මැදින් අම්බලමේ. ඊළඟට අපිට යන්න තියෙන්නේ ඉදිකටු පාන ළඟට. තව අපිට පැය දෙකක් වගේ යනකොට අපි හිතනවා යන්න පුළුවන් වෙයි කියලා. බලමු ඉස්සරහට ගිහලා අප්ඩේට් එකක් දෙන්න. මචං අපි ඉන්නේ දෙමළ මලින් අම්බලම ළඟ. මෙතන ලස්සන ගල් තලාවක් තියෙනවා අපිට රෙස්ට් කරන්න පුළුවන්. ඒ හින්දා මෙතන පොඩි රෙස්ට් එකක් ගත්තා. A few moments later. Hello guys, අපි දැන් සිරිපාදේ කරුණාගන්න ගමන් ඉන්නේ. පොඩි රෙස්ට් එකක් ගන්න අතර කරා. Check one. අපි දැන් ඉන්නේ ඉදිකටු පහන පේන තෙක් මානේ. ඔයාලට පෙන්නන්න ඉස්සරහට අපිට තියෙන view එක. Wow. Guys අපි දැන් ආවා ඉදිකටු පහන අම්බලම ළඟට. හවස 5 වෙනකොට අපි ආවා ඉදිකටු පහන අම්බලම ළඟට. අපි පොඩි රෙස්ට් එකක් කරගෙන ආ ආය කරුණා කරනවා. guys අපි දැන් ඉදිකටු පාන අම්බලමට ආවා. ඇවිල්ලා මෙතෙන් තියෙන ලස්සන වීව එකක් ළඟ තමයි අපි දැන් බලාගෙන ඉන්නේ. අර පැත්තෙන් කුණුදියේ පවුග පේනවා. ඒ වගේම අපිට පිටිපස්සෙන් දැන් සිරිපාදේ ලස්සනට පේනවා. දැන් නම් පොඩ්ඩක් නීරුවෙන්ද වැහිලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මිදුම අඩු වුණා පස්සේ මෙතන ඉඳලා සිරිපාදේ කොහොමද අපිට පේන්නේ කියලා. අපි දැන් ඉදිකටු පාන ඉඳලා ආයේ ගමන පටන් ගන්න යන්නේ. අපරුත්තු රෑ 7 වගේ යනකොටවත් ගල්වංගෙඩි ළඟට යන්න. කුරුඩ පාරේ සාමාන්‍යයෙන් ගත්තොත් ටිකක් අමාරුයි වගේ කියලා කියන්නේ. හැරමිටි පාන ඉඳලා ගල්වංගෙඩි ළඟට නිකන් පාර එක දිගට කන්දක් වගේ ටිකක් උඩට නගින්න තියෙනවා. ඒකයි. බලමු පාර මේ පාර අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද වෙන්නේ කියලා. අපිට බත් එක කන්න බැරුණානේ. බත් තුනක් ඉතුරුයි. මේක ගෙදර ඉඳලා බලන් ඉන්නේ වයිෆ්ලාටයි අම්මලාට වෙනුවෙන් කියන්න තියෙන්නේ. අම්මේ සමා වෙන්න. වයිෆ් සමා වෙන්න. දන්සල් දෙක කමුනින්ද කැම ටික පොඩ්ඩක් කන්න බැරුණා කමන්නේ. අපි පුළුවන් තරම් සාධාරණයක් කරා කැම එකට. මොකක්ද තාත්තේ? අඩෝ මචං අපි පහළට වහිනකොට අපේ යාළුවෙකුත් හම්බුණා. එයත් එක්කත් පොඩි chat එකක් දාලා තමයි අපි කරුණා කරන්න ගත්තේ. එතන බත් දාන්න පුළුවන්. තව බත් තුනක්. උස්සල කටියද? ඔව්. කොළොනේ. අපි දැන් ගල්වංගෙඩි අම්බලම කිට්ටුව ඉන්නේ. මට ඉතින් අපිට හවස 6 වගේ යනකොට අපිට යන්න පුළුවන්. පාර ලොකු අමාරුවක් උන්නේ. අපි වැස්ස නැති ඉඳන් ඉන්න නැති. ගයිස් අපි හවස 6 වගේ යනකොට ආවා ගල්වංගෙඩි ආපනශාලාව ළඟට. අපි දැන් රත්නපුර පාටික උඩට යනවා. මෙතන දන්සලක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. බලමු ගිහිල්ලා. මේ පාරෙන් යනකොට හැරමිටි පාන අම්බලම දන්සලක් තිබ්බා. බත් දන්සලක්. ඉතින් රැට කෑවා. මේ වෙනස් විදිහට තමයි ඒගොල්ලෝ දන්සන ප්ලෑන් කරලා තියෙන්නේ. අපිට ප්ලේට් එක දීලා ඉඳ ගන්න කියලා ඒගොල්ලෝ තමයි අපි ළඟට ඇවිල්ලා කෑම සේව් කරන්නේ. ඒක නියමයි. කෑම ටිකක් නියමයි. අපි දැන් මෙතන ඉඳලා අපි ආඩිය වල දැන්නට යනවා. ඔන්න දැන් අපි ආවා එරත්න පාරේ පළවද්දල් පාරේ එනකොට හම්බෙන මකර තොරණ ළඟට. මගේ පිටිපස්සෙන් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි දැන් ගල්වංගෙඩි ආපනශාලාව ළඟ ඉඳලා ඉහළට කරුණා කරනවා මුන් ඉන්නේ. අපි ටාගට් එක තියෙන්නේ ආණ්ඩියමල දැන්න ළඟට අම්බලමට යන්න. ඔයාලට පේනවා ඇති. පහළට පාර පේනවා. මේ පැත්තෙන් කුරුවිඩ රත්න පාර, මේ පැත්තෙන් රත්නපුර පලාවුත්තර පාර.
ගයිස් අපි රෑ 8 වෙනකොට ආවා අඩියම මෙතන අම්බලමට. මෙතනනේ රෑ නිදාගෙන අම්බලමේ. ඊට උදේ 5ට විතර ආයුඩට කරුණා ගන්න පටන් ගන්න. එළියද? මේ කට්ටිය කකුට එක්කම හැදිලා. හරි. සිරිපාදන කට්ටියගේ මේ කකුල් මසාජ් කරන්න කොහොමද කොන්ටැක්ට් කරගන්න කියන්න අපිට. දැන් අපිත් මසාජ් දාගෙන බලමු කොහොමද කියලා. මසාජ්. ගයිස් අපිට කොට රෑ කෑමක් හම්බුණා. තියෙනවා රොටි තියෙනවා. ගයිස් දැන් රෑ 10 මාත්‍ර ඇරි අපි කෝපි එකක් බීලා මොනවා හරි කණ්ඩ ආපනසාලට යන ගමන් දැන් බලන්න මොනවද තියෙන්නේ කියලා. Good morning guys. අපි තව ඉන්නේ ආඩියමල දැන් අම්බලමේ. අපි උදේ 5ට කරුණා කරනවා පටන් ගන්නවා කියලා කරන්න ඕනේ නෑ. මොකද අපි කට්ටිය නැගිටව ගන්න බැරි වුණා. දැන් උදේ 7යි. දැන් අපි උදේ කෑම මෙතනින්ම අරගෙන කරුණා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි දැන් කැන්ටින් යන්න උදේ කෑම ගන්න. එතෙන් ගිහින් හම්බෙමු. පිටිපස්සෙන් මේ view ගන්න මාර ලස්සන view එකක් තියෙන්නේ. මෙතනින් කඳ ටික ඔක්කොම පේනවා අපිට. මේ ටික සම්පූර්ණයෙන්ම කලින් මේදුම වැහිලා තිබ්බේ. දැන් කඳ ටික පේනවා. ගයිස් අපි උදේට කෑම ගන්න කියලා ආවේ. අද උඩට තමයි උදේට කන්නේ. උඩට දැම්මා එනකම් පොඩ්ඩක් හිටියේ. සින්දු කියන්නේ. බුද්ධි බා මහත්මයා. මෙඩිකල් ට්‍රීට්මන්ට් කරේ කාටද? මෙඩිකල් ට්‍රීට්මන්ට් කරා මේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. කන්සල්ටන්ට් කෙනෙක්. අරගෙන ටික සෑහෙන වටිනවා. ඔබ දැක්කේ හරකෙක් කරගෙන ආවා. නෑ. ඊයල දෙන. මේ දිලානේ වගේ තිබා. තරන්සයි. කවුද බේත් කරේ? යාට තමයි තියෙන්නේ. Few moments ago. ගිටපල් එළි වෙලා දැන්. හතරයි වෙලා. ආමාරයි. මොකක්ද? ආවද මේ දිලා? මොකද? දවස් 4 වෙනකොට බස් එක යන්න ඕන තමයි. ඊයේ කතා වුණේ උදේ 4ට යමු කියලා. එලාම තියලා දැන් 7යි වෙලාව තවත් ආඩියමල දැන්. කතාවෙන් කොහමද අපි උදේ කෑම එකත් ආවා. අපි උදේට නූඩ්ල්ස් කාලා කෝපියකුත් බීලා තමයි අපේ ගමන නැවත පටන් ගත්තේ. අපි දැන් ආය කරුණාව පටන් ගත්තා. උඩට ගිහලා හම්බෙමු එනවා. ප්ලෑන් කරන්න බැරි වුණා කියලා ආයි පයින් යනවා. මේ පැත්ත නේද කොළඹ? මේ පර්වතයේදී මේක තියෙන්නේ. ඔව්. ඒකත් එක්කනේ. ඊපස්සේ කොහොම කෙලින් තියෙන්නේ. එහෙනම් පේන්නේ නැහැ ආනමුද? WTD එක මම දැක්ක අර ෆොටෝ වල. පල්ලෙයා ගහලා තියෙන ෆොටෝ වල. ඔව් ඒ කන්දත් එක තමයි පේන්නේ. බලන්න ඉස්සරහට පේන ලස්සන view එක කොහොමද කියලා. වව්.
ධම්මං සරණේ සිත පාදාගෙන බලන්න කොහොමද view එක කියලා. මහා ලස්සන view එකක් තියෙන්නේ. බලාගෙන ලස්සනට තියෙනවා. ගයිස් අපි දැන් ඇහැල කනු ළඟ ඉන්නේ. තව පොඩ්ඩක් උඩට යන්න තියෙන්නේ. යමු. ගයිස් අපි ඉන්නේ හුලං කපොල ළඟ. තව පොඩ්ඩක් දුර ඇදින් උඩට. ඒක ඉක්මනට යමු. රොමේස් කොහමද ගමන? සුපිරි නියමයි. ගයිස් අපි මලුව ළඟට ආවා. මගේ ඉස්සරහින් තියෙන මලුව. බලන්න කොහොමද view එක කියලා. ආණ්ඩියම තැන ඉඳලා පැයකමාරක් වෙනකොට අපි උඩමලුවට ආවා. දැන් අපි මේ පූජා වට්ටිය හදාගන්න ගමන් ඉන්නේ. කවන්නේ අද විතරනේ බා. මොකක් කරනවද? ඉතුරු කපල අවුරුදු 25ක රොමේස්ට බලපොත දිනවා. මං දේවාලේ වැඩ කරන්නේ. උඹලා මේ පද්ධතිය හරියන්නේ නැහැ. දහම් කපු මාත්තේ ගෝලයක් අරන් ආවා කියන වාසිය පූජා වට්ටිය හදලා දෙන්න. එහෙම කැපුවාම කැතයි බා. ඊට පස්සේ මේ තියන්නනේ පඳුරු කොච්චරද ඕනි කියලා කියනවා. අන්නේ මවුරුක. අයිස් අපි කිසි දෙයක් මළුවේ දාලා යන්නේ නැහැ. ඔක්කොම ටික ආපු අරන් යනවා. ගයිස් අපි දැන් උඩමළුවේ ඉන්නේ. දැන් අපි පාල්ට යන්න කියලා හදුවා. ගයිස් දැන් උදේ 9:00යි. අපි 9:00ට තමයි පහළට කරුණා ගන්න පටන් ගත්තේ. බලමු අපිට කී වගේ යනකොට එරත් දැන් පහළට යන්න පුළුවන් වේද කියලා. පසුනොබ පල්ලා ගොසින් මුනිදු සිරි පවැද පල්ලා අත්ගලකං දෝන් පුතා එල්ලේ නගින් දෝන් පුතා කුඩ පාර කියන්නේ සිරිපා වන්දනා කරන තියෙන පාරවල් අතරින් ගොඩක් දීර්ඝතම පාර. එක පැත්තට විතර කිලෝමීටර් 16ක් තියෙනවා යන්න. අපි දැන් ආපහු වෙන්නේ කුරුවටින් හින්දා අපි සම්පූර්ණ කිලෝමීටර් 32ක දුරක් යනවා වයින්. ආසන්න වශයෙන් දවස් 2ක වගේ ගමනක්. දැන් 11ට විතර අපි 11 ගෙනකොට මකරතන පහු කරා. මකරතන ළඟ පාංසා තේ පැන්දන්සලක් තිබ්බා. අපි එකක් මුක්ති විඳලා දැන් ගල්වංගඩිය පැත්තට යනවා. හරියට පානි මත්තන්සල දුදෙත් තියනවා කියලා කිව්වා. අපි දැන් එතෙන්ට යන ගමන් ඉන්නේ. ගයිස් දැන් අපි ගල්වංගඩිය ළඟ අම්බලම ළඟ ඉඳලා ආයි පහළට කරුණා ගන්න පටන් ගත්තා. අපි හැරමිටිපාන අම්බලමට ගිහලා එතන ඊ හවස අපි කාපු දන්සලත් ඒක විදිහටම අද තිබ්බා. ඊ වගේම කැම් ටික නියමට තිබ්බා.
දැන් අපි දෙන්න කරුණා කරන කෙලිම පහලට අපි බලමු පැය කීයක් ඇයිද වර්ණකල අම්බලමකට යනකොට කියලා. පහළට ගිහලා හම්බුමු යා. සිරිපාදේ වන්දනා කරන ඉස්සර ඉඳලා අපි මුතු මිත්තෝ ඒගොල්ලන්ගේ පාලෝ කාන් සීමා ගන්න වන්දනා කවි ගායනා කරනවා. ඒ වගේ කට්ටියත් තමයි දැන් මෙතනින් ගියේ පියන් ඉස්සරහට. මේ පාර දවස් 5ක දිගින් මාරුවක් තිබෙන්න කුවිට රත්න පාරේ දන්සල් කීපයක් අපිට හම්බුණා. දන්සල් දුන්න සෙට් එකට ගැන්ති නියමයි. කෑම හොඳයි. ඒගොල්ලෝ අසන්ට ට්‍රීට් කරා. ඒවන්ට ඉස්සරහටත් අවුරුද්දේ මේ විදිහට කරන්න ඒගොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් සීත ගඟුලට ගොඩක් කිට්ටු කරලා ඉන්නේ. මොකද සීත ගඟුලේ සද්දේ හොඳටම ඇහෙනවා දැන්. දැන් ටිකක් මහන්සි. ඒ වුණාට නියමයි. වයිස් අපි 2:00 වගේ යනකොට ආවා සීතගමුල අම්බලම ළඟට. ඉතින් අපි ඇවිල්ලා සීතගමුල අම්බලම ආපනශාලාවේ බිස්කට් කාලා කෝපි එකක් බීලා දැන් ආයෙ උඩහට කරුණා කරනක මං ඉන්නේ. ගයිස් එහෙනම් දැන් අපි සීතගමුල සමුදෙනවා. එහෙනම් ඊළඟට වර්ණගලට යනකම් බලමු කොහමද ගමන කියලා. කුරුවිට රත්න පාරේ කැලිකසල බෑර කිරීමේ ක්‍රමවේදය නියමයි. පාර දිගට ඩස්බින් තියලා තියෙනවා කුණු වෙනම දාන්න. ඒ වගේම අම්බලම් වලත් කැලිකසල නිවැරදිව බෑර කරන්න තියලා තියෙනවා. වෙනුවෙන් කැපෙන හැමෝටම thank you. මේ පස්සේ සිරිපාද කරුණාව පහුගිය 4 වාරෙම අපිට වර්ෂාවෙන් බාධා වුණා. වාසනාවට තාම නම් අපිට දැන් ආපහු වෙන ගමන් ඉන්නේ. වැස්සෙන් බාධාවක් වුණේ නැහැ. ඒක ගොඩක් සතුටුයි. මොකද කලින් හැම පාරම වගේ ගොඩක් තෙමීගෙන තමයි ආපහු ආවේ. A few moments later. ගයිස් අපේ ගමනේ අවසානයේ කිලෝමීටරයක් විතර තියලා වැස්සක් පාත් වුණා. රේන් කෝට් එක දාගත්තා. මම ඉක්මනට යන්න ඕනේ දැන් වර්ණකල අම්බලමට. ගයිස් අපි හවස 4 වෙනකොට වර්ණකල අම්බලමට ආවා. වර්ණකල අම්බලම කිට්ටු වෙලා වඩි වැස්සක් ආවා. හත්තේ දෙමීගේ තමයි එන්න පුළුවන්නේ අම්බලමට. අපි කොහොමද පැය 6ක් වගේ උඩ මළුවේ ඉඳලා වර්ණගලෙන් අපි ගතුනේ. අපි නතරුන්නේ නැහැ කොහොමද. දිගටම පහළට ගමන කරා. දැන් මෙතනින් අපි යනවා වර්ණගල වාහන පාක් එකට. මෙතනින් අපි වීල් එකක් අරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි වර්ණගල ට්‍රීල් පාක් එකෙන් වීල් එකක් ගත්තා ඩීසල් ට්‍රීල් එක. මොකද අපි 5 දෙනෙක් ඉන්න හින්දා සාමාන්‍ය පොඩි ට්‍රීල් එක ගන්න බෑ. අඩුයි කන්දරට රුපියල් 1200යි උනේ. පහළට යමු එහෙනම් දැන්. කයිසෙන් අපේ 2025 අවුරුද්දේ සිරිපාද වන්දනාව මම මෙතනින් නතර කරනවා. දවස් 2ක් පුරාට කිලෝමීටර් 26ක් අපි ගියා. ඉවර ගන්න ලැබෙන සතුටුයි කිසිම ප්‍රශ්නයක් නැතුව. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එක කමෙන්ට් එකක් දාන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.